යන්න මල්ලිනේ. ඔන්න දැන් ඉතින් අයියට කියන්න මගේ යුතුයකම් මං ඉෂ්ට කරා. අයියට කියන්න අයියේ මේ හරි අමාරුවෙන් ගෙනාවේ. මේගොල්ලෝ මේ තාම හිත ඉන්නවනේ. මම හිතුවා අර පොඩි කෑන් ළමයා ආවා කියලා. රෙද්දක් කතා කරනවනේ අයියා. මේ පොඩි ළමයාගේ නොතේරන කමට ඒ ළමයා ආවා. ඒක හරි. මං අහන්නේ වෙන කවුද ආවේ? ආපු ඉන්නේ කියන මං. කවුද ආවේ? දැන් මහලොකුට කිව්වනේ 47ක් එනවයි කියලා. ඇයි මල්ලි එනවා කියලා පොරුන්දු වෙලා ඉන්නේ. මේ අයියේ දැන් ඔය එනවයි කියන කට්ටිය මොකා වුණත් අපිට කමන්නේ දෙන දෙයක් දීලා බාරගමු. උන්ගේ මේ ජම්මේ උප්පැන්නේ ඉතිහාසය යෝන්නේ නැහනේ. දෙන දෙයක් දීලා අපි බාරගමු. අනේ මල්ලි මම මොනවද දෙන්නද? මොකෝ මගේ ඡන්දයක් මේක. මේක ඔයාගේ ඡන්දේ නෙමෙයි. මෙයාට දෙන්න දේවල්ද නැත්තේ? මෙයාලා හංගලා තියෙන විදිහට මේගොල්ලන්ට වී කිලෝව ගානේ දුන්නත් මේ ජනතාවට දෙන්න පුළුවන් අවුරුදු 3-4ක්ම. ඒව ගැන කතා කරන්න එපා. ඒව මගේ සහෝදරයන්ගේ. මේ අයියේ මගෙන් කුණුවර පහ ගන්න එපා. ඔයගේ සහෝදරයන්ගේ විස්තරේ ඒක මුළු රටම දන්නවනේ. දැන් මේකයි වෙන්න ඕනේ. මේ බොහොම අමාරුවේ මේ මිනිස්සු ගෙනාපේකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. මේ ඉක්මනට දෙන දෙයක් දීලා මේක ඉවර කරමුකෝ. පොඩ්ඩක් එන්න මල්ලි. මම ගිහලා මේ ඔන්න මගේ මලයෝ දැන් උඹ ගොඩ. ඔන්න දැන් මගේ වැඩේ සාර්ථකයි. කොහෙද බං පොඩ්ඩක් බුම් මට්ටගෙනද hinaවේ අංක මෙච්චර ලොකු වැඩක් කරලා. මේ දාපන් පහ දාපන් පිට එකට. කබන් එක තුනක් දැම්ම වගේ මේ දැන් මෙහෙම මලයෝ. දැන් තමයි අයියගේ මොලේ පොඩ්ඩක් පෑදීගෙන එන්නේ. දැන් එයා ඇවිල්ලා උඹෙන් ආයි මලයෝ ඩොලර් රෝනද යූරෝනද කියලා. උඹ නිකන් මෝඩයා වගේ එපා කියන්න එපා. ගනින්. මොකද මේ රුපියල්ම කියලා දෙයක් නෑ නේ බං. කෝක සල්ලිනේ මලයෝ. මේ ඒ කිව්වේ මෙහෙ අච්චු ගහනවද? මෙහෙ කොහෙද බං ඒ වච්චු ගහන්නේ? ඒව බං පොම්ප කරනවා. පොම්ප කරනවායි කිව්වේ? බං පොඩි එකා වගේ බං ඇමරිකාවෙන් මෙහෙට පොම්ප කරන වේවා. දැන් ඒක නෙවෙයි මලියෝ. ඕන දැන් වැඩේ සාර්ථකයි වැඩේ කරා. දැන් මේකයි තියෙන දැන් ආපු පස්සට යන්නේ නැතුව මේක අපි ඉක්මනට මෙතනින්ම ක්ලෝස් කරලා දාමු. මොකද නිකන් එතකොට නිකන් වැඩේ බං අපි දෙන්නට පිරිසුදුයිනේ. ක්ලෝස් කරන්න? මේ මට තේරෙන්නේ මේ මොකද්ද කියන්නේ කියලා. මොකුත් තේරෙන්නේ නැහැ මේ මගේ මේ කොමිස් මල්ලි මට පොඩ්ඩක් ප්‍රමාද වුණා. ජූස් එකක් එහෙම බොමුද? නෑ තරහ වෙන්න එපා. මං ජූස් බොන්නේ නෑ. මෙයාට දෙන්න. මෙයා ජූස් මරුවා. මිනිස්සුયો මෙතන මේ ජූස් බොන වෙලාවක් නෙවෙයි. මෙතන ඇවිල්ලා තියෙන පීස් දෙන වෙලාව. ජූස් මල්ලි අර ගෑනිට ලූස් මෙයාලව 7-5කට ගණන් ගන්න එපාලු. 8 වෙනිදාන් පස්සේ සාටකේ ඉල්ලනවලු.